හොඳයි මේ උදෑසන අපි නැවත වතාවක් දෙවියන් වහන්සේගේ පාමුල ස්වාමින් වහන්සේගේ වචනේ වෙතට අපගේ අවධානය යොමු කරමු. උදෑසනක් උන්වහන්සේ දීලා තිනවා. ස්වාමින් වහන්සේව නමස්කාර කරමු. ස්වාමින් වහන්සේට ගෞරවය දෙමු. ස්වාමින් වහන්සේ යහපත්. ජීවිතයේ මොන තත්ත්වයක් තිබුණත් මොන ප්‍රශ්න තිබුණත් දෙවියන් වහන්සේව නම දෙන්න. මේ මොහොතේ ඔබට ලොකු ප්‍රශ්නයක් ඔබ මුහුණ දෙන්න යනවා නම් ස්වාමින් වහන්සේව සිහි කරන්න. ඔබට හිතා ගන්න බැරි දෙයක් ඔබට අද දවසේ සිද්ධ වෙන්න නියමිතයි නම් යාඥා කරන්න. බය වෙන්න එපා. දෙවියන් වහන්සේ යහපත්. ඔබ මේ මොහොතේ මොන කුණාටුවක් මැද සිටියත් ස්වාමින් වහන්සේව සිහි කරන්න. ස්වාමින් වහන්සේ යහපත්. උන්වහන්සේ පුදුම දේ කරනවා. බලවන්ත දේ කරනවා. ඔබ සරලව හිතන්න දෙවියන් වහන්සේත් එක්ක ඉන්න. යේසුස් වහන්සේත් එක්ක ඉන්න. වචනයත් එක්ක ඉන්න. බය වෙන්න එපා. එයාට පැනින්න එපා, මෙයාට පනින්න එපා. තත්ත්වය මොකක් වුණත් කමක් නැහැ. යේසුස් වහන්සේ තුල විශ්වාසය තබන්න. right. අද අපි තෝරාගෙන තියෙනවා ෂෙපනියා තුන්වන පරිච්ඡේදය. ෂෙපනියා තුන්වන පරිච්ඡේදය. දැන් මේ තුන්වන පරිච්ඡේදය හරි ප්‍රබල පරිච්ඡේදයක්. දාසරයක් කියවුවත් ඔබට මේකෙන් ගොඩක් දේවල් හිතන්න තියෙනවා. දාසරයක් කිව්වත් දේශනා 10ක් හදන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලා කියවමුද මේක? පළමු පද 5වත් අදුම තරමේ. right. මගෙත් එක කියවමු. ෂෙපනියා chapter 3. කැරලිකාර වූ අපවිත්‍ර වූ පීඩා කරන්නා වූ නුවරට දුක් වේ. ඈ අඬට කීකරු නූ අය, අවවාදෙ පිළි නොගත් අය, ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස නොකළ අය, ඈගේ දෙවියන් වහන්සේට ලං වුණේ නැත. ඈ තුල සිටින ඈගේ අධිපති වූ ගොරවන සිංහයෝය. ඈගේ විනිශ්චයකාරයෝ සැන්දෑ වෘකයෝය. ඔවුන් පසුවදා කිසිවක් ඉතුරු නොකරති. ඈගේ ප්‍රපේතවරු ආහංකාර ද්‍රෝහී මිනිස්යෝය. ඈගේ පූජකයෝ ශුද්ධ දේ කෙලෙව්වෝය. විවස්ථාව පෙරළුවෝය. ඈ තුල ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨව සිටිනසේක. උන්වහන්සේ අධර්මිෂ්ඨකම් නොකරනසේක. නොවරදවා උදයක් පාසා උන්වහන්සේ තමන්ගේ විනිශ්චය එළියට ගෙනෙනසේක. නමුත් අධර්මිෂ්ඨයාට ලැජ්ජාව නොදෙනි. මම ජාතින් සිඳ දමමි. ඔවුන්ගේ පවුරු මුදුන් පාළුව තිබේ. ඔවුන්ගේ වීදිවල කිසිවක් නොයන හැටියට ඒවා පාලු කළෙමි. ඔවුන්ගේ නුවරවල මිනිසියෙක්වත් පැසියෙක්වත් නොසිටින ලෙස ඒවා නටබුන් වී තිබේ. මා විසින් ඈ ගැන නියම කළ සියල්ල ලෙස ඈගේ වාසස්ථානයේ සිඳ දමනු නොලබන පිණිස නුඹ මා කෙරේ බයව අවවාදය පිළිගන්නෑයි කී වෙමි. එහෙත් ඔහු අලුයම නැගිට තමුන්ගේ සියලු ක්‍රියාවල් දූෂ්‍ය කළෝය. ලොකු චෝදනාවක් නේ. දෙවියන් වහන්සේ ෂෙපනියාට කියනවා, ෂෙපනියා පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මොකද ප්‍රශ්නේ දන්නවද? ජෙරුසලම් කියන්නේ මගේ සමාදාන නගරය. ඒක තමයි මගේ ඒ ජෙරුසලම කියන අර්ථය. නමුත් දැන් මට සමාදානයේ අර්ථය නැත්තම් ජෙරුසලම ශුද්ධ නුවර දෙවියන් වහන්සේ වාසය කරන ජෙරුසලමට වෙලා තියෙන දේ බලන්න. කැරලිකාර අපවිත්‍ර වූ පීඩා කරන්නා වූ නුවරට දුක් වේ. ඒ නුවරේ තමයි කැරලිකාර මිනිස්සු ඉන්නේ. ඒක අපවිත්‍ර වෙලා තිනවා. ඒක පීඩාවක් වෙලා තිනවා. ඒ නුවරට දුක් වේ. ඈ අඬට කීකරු නොවුවාය, අවවාද පිළි නොගත් අය, ස්වාමින් වහන්සේ කෙරේ විශ්වාස නොකළ අය. මේ ජෙරුසලම ගැන කියන්නේ. දෙවියන් වහන්සේගේ ශුද්ධ නගරය, හදවත දෙවියන් වහන්සේගේ. දැන් මේකේ චෝදනාව එල්ල වෙන අය දැක්කද? අධිපතියෝ ඉන්නවා, ආණ්ඩුකාරයෝ ඉන්නවා, රජවරු ඉන්නවා, පූජකයෝ ඉන්නවා, අනාගත වතුරු ඉන්නවා. දැන් ෆුල් සෙටප් එකම ඉන්නවා මේකට වග කියන්න. දැන් ෂෙපනියාට දෙවියන් වහන්සේ දුන්න බාරදූරු වැඩක් තමයි ෂෙපනියා ඔයා බය නැතුව කියලා කියන්නේ. අනාගත වතුරු කියන කෙනාට කියන්න බොරු කරන්න එපා කියලා. පූජකයාට මූණ බලලා කියන්න බොරු කරන්න එපා කියලා. ආණ්ඩු කරන අයට කියන්න, පාලනය කරන අයට කියන්න බොරු කරන්න එපා කියලා. විනිශ්චයකාරයට කියන්න බොරු කරන්න එපා කියලා. දෙවියන් වහන්සේ ඔක්කොම දැක්කා, දන්නවා ඔබ දෙවියන් වහන්සේත් එක්ක නැහැ, දෙවියන් වහන්සේ තුල නැහැ, දෙවියන් වහන්සේගේ වචනය තුල නැහැ, දෙවියන් වහන්සේගේ අවවාද පිළි අරන් නැහැ. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගෙන් ගොඩාක් ඈතට යන කට්ටියක්. ඒ නිසා දැන් ඔබට මේක බය නැතුව කියන්නේ කියලා ෂෙපනියාට කියනවා. හරි ප්‍රබලයි නේද? දැන් අපිටත් මේක තියෙනවද? මේ කතාව අද අපිට වළංගුයිද? අමෝ නෑනේ. අද අපේ කාලේ මේ කතාව නෑ. එහෙම නේද? එහෙමද කියන්නේ? නෑ එහෙම කියන්න බෑ. අද මේ වචනේ එහෙම වළංගුයි. අද අපි අපිට තට්ටු කරලා බැලුවොත් අපේ ක්‍රිස්තියානි ලෝකයේ දූෂණය වෙලා තියෙනවා.
මම විනිශ්චය කරන්නේ නැහැ. නමුත් අපිට පේන්න තියෙනවා. අපිට බොරු ප්‍රොපේතවරු අපි දකිනවා, බොරු ගුරුවරු අපි දකිනවා, බොරු පූජකයන් අපි දකිනවා. ඇදහිලිවන්තුන් අපි දකිනවා බොරුවට ඉන්නවා. අපි මේ ඔක්කොම බොරුව දකිනවා. සභාව ඇතුලේ බොරුව තියෙනවා අපි දකිනවා. දැන් මේක අපි කතා නොකර ඉන්න හොඳ නෑනේ. කතා කළ යුතුයි. කතා කළොත් තමයි අපිට අපේ අඩුපාඩුව තේරුම් ගන්න පුළුවන්. දැන් දෙවියන් වහන්සේයි ෂෙපෙනියාට කියන්නේ මේව තියෙනවා කියලා කියන්නේ. ෂෙපෙනියා ලව්වා දෙවියන් වහන්සේ කියනවා ඒ සෙනඟට පසුතැවෙන්න කියලා. නැත්තම් කියන්න කෙනෙක් නැත්තම් කවුද මේක කියන්නේ? ඕකේ? රයිට්. දැන් ඔබ තට්ටු කරලා අහන්න ඔබ මේ ගොඩට අයිතිද කියලා? දැන් ඔබට මේ ප්‍රශ්නේ තියෙනවද? සභාවක් ගැන ඔබට මේ ප්‍රශ්නේ තියෙනවද? මට කතා කරන ගොඩාක් අය ගොඩාක් කලකිරීමෙන් කතා කළා මට. විශේෂයෙන්ම විදේශ රටවල් වල දේව සේවකයෝ මේක අහගෙන ඉන්නවා නම් ඔබගේ බැටළුව මට කතා කරලා කියනවා ඔබ කරන සමහර දේවල් ගැන. මම විනිශ්චය කරන්න කෙනෙක් නෙවෙයි. නමුත් ඔවුන්ගේ කතාව ඇහුවම මට බොහෝ පුදුම හිතෙනවා. අපි මුදල් පිටිපස්සේ අඹා යන්න බෑ. මුදල නෙවෙයි ආත්ම කියන්නේ. අපි සල්ලි පිටිපස්සේ සල්ලි නෙවෙයි දෙවියන් වහන්සේ කියන්නේ. දෙවියන් වහන්සේ ආත්ම. අපි ආත්ම බර තියනවද අපිට? ආත්මික කැක්කුම තියනවද? ඒක අපිට අද තියනවද කියලා තට්ටු කරන්න අද අපිට කාලය ඇවිල්ලා තියෙනවා. ලංකාවේ සභාවන් ඔබ නැවත ඔබගේ සභාව දිහා ඇඟිලි දික් කරන්න. අනිත් අයගේ සභාවට ඔබ ඇඟිලි දික් කරන්න එපා. අනිත් පාස්ටර් ගැන අනිත් අපූජකයෝ ගැන නෙවෙයි කතා කරන්න ඕනේ. ඔබ කතා කරන්න ඕනේ ඔබගේ සභාව, ඔබගේ රැළ. ඔබ පූජකෙක් නම් ඔබ ඔබට තට්ටු කරන්න. ඔබ අනාගත වත්‍ර කෙනෙක් නම් ඔබ ඔබට තට්ටු කරන්න. ඔබ ඇදහිලිවන්තයෙක් නම් ඔබ ඔබට තට්ටු කරන්න. දැන් ඔබ දන්නවද මේ ෂෙපෙනියාට මේ අහන්න දෙවියන් වහන්සේ කියලා දෙවියන් වහන්සේ තව පුදුම පදයක් කියනවා. අපි කියවමුද? ෂෙපෙනියා 3:12. ඒකේ කියනවා මම නුඹ තුල යටහත් වූ දිලිඳු සෙනඟක් ඉතිරි කරන්නෙමි. දෙවියන් වහන්සේ කියනවා මට මේ ඔක්කොම ඒව වගේ පේනවා. නමුත් මට කීකරු වෙන පුංචි කණ්ඩායමක් මම ඉතිරි කරගන්නවා. මේකට අපි කියනවා රෙම්නන්ට් කියලා. ඒක හැමතිස්සෙම පරණ කිවිසුමේ තියෙනවා මේ රෙම්නන්ට් කියලා. නැත්නම් ඉතිරි වූ සෙනඟ කියලා. මේක දේව ධර්මයක්. අපි දකිනවා හැමතිස්සෙම දෙවියන් වහන්සේ තමන්ගේ විනිශ්චය ඉදිරිපත් කරනකොට ඉතුරු පුංචි සෙනඟක් ඉතුරු කරගන්නවා. දැන් අපි කියමුකෝ නෝවාගේ නැව අදලා නෝවයි තව 8 දෙනෙක් ඇතුළට යනවා. ඒක තමයි රෙම්නන්ට් එක. සොදොම් සහ ගොමෝරා වල ස්වාමීන් වහන්සේ එක පවුලක් බේර ගන්නවා. ඒ ආබ්‍රහම්ගේ ඉල්ලීම මත. ඒ පවුල තමයි රෙම්නන්ට් එක. දැන් අපි දකිනවා දැන් අපි කතා කරොත් එම පොරොන්දු දේශයට යනවා ලක්ෂ 20ක් විතර සෙනඟ ගියා. නමුත් අන්තිමට පොරොන්දු දේශය අත්පත් කරගන්නේ කාලෙබ් සහ ජොෂුවා. ඔවුන්ගේ පරම්පරාව. ඔවුන් දෙදෙනා. එතකොට ලක්ෂ 25න් දෙන්නයි යන්නේ. ඉතුරු ඔක්කොම වගේ මිය යනවා. දැන් පුංචි සෙනඟක් රෙම්නන්ට්. දැන් මෙතනත් ඒකම කියනවා රෙම්නන්ට්. රෙම්නන්ට් කියන්නේ මොකද්ද? ඉතිරි සෙනඟක්. ස්වල්ප දෙනෙක්. දැන් දෙවියන් වහන්සේ කියනවා නමුත් මෙතන ස්වල්ප දෙනෙක් සිටිනවා. මම මේ ස්වල්ප දෙනාගෙන් නැවත නැගිටිනවා. තේරුණාද කතන්දරය? රයිට්. දැන් එලියාට මතකයිනේ එලියා කිව්වා ස්වාමිනේ මම විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අර ජෙසබෙල්ට බය වෙලා. ස්වාමිනේ ඔබට පේන්නේ නැද්ද? මම විතරයි ඉන්නේ. මමත් මැරුණොත් කොහමද? දෙවියන් වහන්සේ කිව්වා එලියාට අනේ එලියා 7000ක් ඉන්නවා. ඔයාට වඩා විශ්වාසවන්තව ඉන්නවා කිව්වොත් හරි. මට දන්න නොගැස් මට බාල්ට දන නොගැස්සු මාව අදහමින් දෙවියන් වහන්සේ තුල විශ්වාසය තබමින් ඉන්න 7000ක් ඉන්නවා. දැන් අපි බලමු මේ 7000 කියන්නේ ස්වල්පයයි. තේරුණාද? දැන් ඔබ දන්නවද? අදත් ස්වල්පයයි ඉන්නේ. මම මේ ස්වල්ප දෙනාට කතා කරන්නේ. අදහිරිය වෙලා කලකිරිලා අනේ මට මොකද වෙන්නේ කියලා හිතන ස්වල්ප දෙනාට මම මේ කතා කරන්නේ. සභාවන් ඇතුලේ පීඩා විඳින ස්වල්ප දෙනාටයි මම මේ කතා කරන්නේ. ඔබ දන්නවද ස්වල්පයයි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඉතුරු වෙන්න යන්නේ. අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ ස්වල්පය ඇතුළට යන්න. ඔසවා ගැනීම ස්වල්ප දෙනයි. බෞතරය නෙවෙයි. සුළුතරයක්. ස්වල්පයයි. නමුත් ඒ ස්වල්පය දිනනවා. දැන් ඔබ දන්නවද ඔබට මේ ස්වල්ප කොටේ තමයි ඉන්න ඕනේ. ඔබ කවදාකවත් බෞතර කොටේ යන්නේ නැහැ. ඔබ බෞතර කොටේ ඉන්නවා නම් ප්‍රශ්නයක් තියෙනවා. ස්වල්ප කොටේ ඉන්නවා කියන්නේ ඔබට තාඩන පීඩන එනවා. ඔබ විවේචනයට ලක් වෙනවා. ඔබ ප්‍රතික්ෂේපයටපත් වෙනවා. ඔබගේ මතය දිනන්නේ නැහැ. ඔබ සභාවෙන් කොන් කරනු ලබනවා. එළියට දානු ලබනවා. සාධාරණයේ ජය ගන්න නැහැ. අසාධාරණයේ ජය ගන්නු ලබනවා. ඔබ කොන් වෙනවා. ඔබට එපා වෙනවා. ඔබගේ ජීවිතේ ඔබට කලකිරෙනවා. අනේ මේ මොකටද මම පල්ලි යන්නේ කියලා හිතනවා. ඔබට එහෙම හිතලා තියෙනවද?
ඔබ දන්නවද? එතන තමයි කතන්දරේ තියෙන්නේ. එතන තමයි කතන්දරේ තියෙන්නේ. යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වල්ප දෙනෙක් උන්වහන්සේ ඉතුරු කර ගන්නවා උන්වහන්සේගේ හඬ වෙනුවෙන්. නමුත් මේ ස්වල්ප දෙනා අපිටයි අපේ කාලේ ස්වල්පයයි දෙවියන් වහන්සේගේ කාලේ ස්වල්පය අතර වෙනසක් තියෙනවා. දෙවියන් වහන්සේගේ කාලේ ස්වල්පය දෙවියන් වහන්සේ තුල විශ්වාසයෙන් හිටියා මොන පොර බැඳීම් තිබුණා. වචනය තුලම හිටියා. ඒ නිසා උන් ජයගත්තා. අපේ කාලේ ස්වල්පය පොඩි කාලයක් ඉන්නවා. නමුත් පස්සේ උන් දෙවියන් වහන්සේවත් අරිනවා. ඇදහිල්ලෙන් වැටිලා යනවා. වචනෙන් ඈත් වෙලා යනවා. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා යනවා. ඊට පස්සේ උන් දෙවියන් වහන්සේත් එක්ක හිටියටත් වඩා නපුරු තැනකට පරිවර්තනය වෙනවා. ඔබට මතකයිද 119 ගීතාවලියේ දාවිද් කියනවා ස්වාමිනේ මගේ සතුරෝ ඔබ වහන්සේත් එක්ක නැති නිසා ඔවුන් විවස්ථාව තුළ නැති නිසා ඔබ වහන්සේගේ වචනේ වෙතට මම ආවා. දැන් මගේ සතුරෝ ඔබත් එක්ක නැහැ. ඒ කියලා මමත් ඔබත් එක්ක මේ ඉන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. මම ඉන්නේ ඔබත් එක්ක. මගේ සතුරෝ ඔබගේ විවස්ථාව පවත්වන්නේ නැහැ. නමුත් මම පවත්වනවා. අද අපේ ස්වල්පය මොකද්ද වෙලා තියෙන දන්නවද? ඒගොල්ලොනුත් එහෙමනේ. එහෙනම් අපිත් මොකද එහෙම කරන්නේ? අද අපි වැටලා ඉන්නේ එතන. අනේ අර පවුලේ අයට දෙවියන් වහන්සේ මෙන්න මේම ඒගොල්ලෝ මෙච්චර දේවල් කරද්දිත් ඒගොල්ලන්ට මෙච්චර ආශිර්වාද නම් ඇයි මොකෝ අපි මේම කරොත්? තේරෙනවද දැන් ඔබ මම වෙනස් වෙන විදිය? දෙවියන් වහන්සේ අදටත් කියනවා ස්වල්පයයි රෙම්නන්ට් එක. අද නූතන ලෝකයේ රෙම්නන්ට් එකක් තියෙනවා. මේ නූතන ලෝකයේ ස්වල්පයක් කියන කණ්ඩායමක් ඉන්නවා. ඒ ස්වල්පයත් එක්ක තියෙන කණ්ඩායමත් එක්ක උන්වහන්සේ නැගිටින්න යනවා. අදත් අපි දකිනවා මේ ෂෙපනියාගේ කාලේ තිබිච්ච ස්වභාව දූෂණය වෙලා. දේව සභාව දූෂණය වෙලා, තනතුරු දරන්නන් දූෂණය වෙලා, පූජකයෝ දූෂණය වෙලා, අනාගත වතුරු දූෂණය වෙලා, විනිශ්චයකාරයන් දූෂණය වෙලා, දෙවියන් වහන්සේගෙන් ඈතට ගිහිලා දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ නැහැ, වචනෙට කීකරු වන්නේ නැහැ, දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වන්නේ නැහැ. දැන් නමුත් ඕන් ජය ගන්නවා. නමුත් ඕන් දෙවියන් වහන්සේ තුල ඉන්නවයි කියලා පේන්න තියෙනවා. වගේ එකක් වෙනවා. දේවදරුවා ඔබ අද දෙවියන් වහන්සේ වෙතට හැරියෙන්න. ඔබට තේරෙනවද දේව වචනේ යමක් ඔබට කියනවාද? දැන් ජෝන් වෙස්ලි මෙතොදිස්ස සභාවේ නිර්මාතෘතුමා මෙන්න මේම කියලා කියනවා. Give me 100 preachers who fear nothing but sin and desire nothing but God. මට 100 දෙනෙක් දෙන්න මොකද්ද? මොකටවත් බය නැති. මොකටද කාට විතරක් බයද? දෙවියන් වහන්සේට පමණක් බය. නැත්නම් පාපෙට බය. වෙනම දේවල්ට බය වෙන්න ඕනේ නැහැ. පාපෙට බය 100 දෙනෙක් මට දෙන්න. හැබැයි කාව හොයනවද? ලෝකෙ හොයනව නෙවෙයි. දෙවියන් වහන්සේ හොයන 100 දෙනෙක් මට දෙන්න. මට පුළුවන් පාතාලය හොල්ලන්න ඒ 100 දෙනාගෙන්. අදත් දෙවියන් වහන්සේ හොයනවා 100 දෙනෙක්. පාතාලය හොල්ලන්න 100 දෙනෙක් හොයනවා. ඔබට පුළුවන් ද ඒ 100 දෙනා අතරට එන්න. ජෝන් වෙස්ලිගේ කාලේ ජෝන් වෙස්ලි එව්වා. ඔහුට ලැබුණ නැහැ. Give me 100 preachers who fear nothing but sin and desire nothing but God. පුළුවන්ද දෙවියන් වහන්සේ ඔය පමණක් සොයන 100 දෙනෙක් මට දෙන්න. පාපයට බය, පාපය කරන්නකොට වෙවුලන 100 දෙනෙක් මට දෙන්න. මම ඒ 100 දෙනා පාවිච්චි කරලා මම පාතාලය හොල්ලනවායි කියලා කිව්වා. නමුත් ඔහුට 100 දෙනෙක් හොයාගන්න බැරුව ගියා. දැන් අදත් දෙවියන් වහන්සේ ඒ 100 දෙනෙක් ගැන කියනවා. ඒ කියන්නේ 100 දෙනෙක් මේ ලෝකේ නෑ ඒ තත්ත්වේ. හම්මෝ අපි කොතනද ඉන්නේ? අපිට සතුටු වෙන්න පුළුවන්ද? අපිට සතුටු වෙන්න පුළුවන්. අපි ක්‍රිස්තියානි, අපි මේමයි, මට සතුටු වෙන්න පුළුවන්ද? මම ලස්සනට දේශනා කරනවා කියලා සතුටු වෙන්න පුළුවන්ද? මම පාපයේ ප්‍රතික්ෂේප කරන්නේ, පාපයට මම බයයිද? දෙවියන් වහන්සේට මම මුළු හදවතින් ප්‍රේම කරනවද? මට මගෙන් අද දවසේ ප්‍රශ්න කරන්න වෙනවා. ඔබට ඔබව ප්‍රශ්න කරන්න වෙනවා. අවංකවම උත්තරය කොතනද තියෙන්නේ? 100 දෙනෙක් අද මගේ මේ දේශනාව 5000 කානවා කියමුකෝ. ඒ 5000න් 100 දෙනෙක් දෙවියන් වහන්සේ අහනවා. අපි කොහෙද ඉන්නේ? අපි වෙනස් වෙන්න ඕනේ නේද? දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. කතන්දරය හරි සීරියස්. අපි හිතනවටත් වඩා සීරියස්. අපේ ක්‍රිස්තියානි ජීවිතය සීරියස්. අපි හිතනවටත් වඩා සීරියස්. ඔව් අපි දැන් වචනේ දන්න නිසා, අපි හැමදාම උදේ දේව වචනේ මෙනෙහි කරන නිසා තවත් සීරියස් මේක. ඔබට තේරෙනවද? ඔබට විනිශ්චයක් පැමිණෙමින් සිටිනවා. ඒ විනිශ්චයෙන් පැනලා යන්න අපිට බෑ. නමුත් ඒක දිනන්න පුළුවන්. අපි වචනේ වෙතට හැරිලා ආවොත්, දෙවියන් වහන්සේ වෙතට හැරිලා ආවොත්,
ස්වාමින් වහන්සේ වෙතට හැරිලා આવොත් අපි ජය ගන්නවා. ඔබගේ ජීවිතය ඔබට ජයග්‍රාහික ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන්න ඕනේ නම් එන්න. ඒ ඉතිරි වෙච්ච සෙනගක් ගොඩට එන්න. අධෛර්ය වෙන්න එපා. බෞතරය කරන දේ කරන්න යන්න එපා. බෞතරය මේමයි මමත් එමය කියන්න එපා. ඔබ සුළුතරය වන්න. ඔබ දෙවියන් වහන්සේ තුල ඉන්න. වචනය තුල ඉන්න. වචනය සමග ඉන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ස්තුති වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා. මහිමය වේවා. ඒසෙම වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්.